දැන් එහෙනම් අපි යමු බොරුවක් කියන්න. බොරු කියපු නා අපේ ආන්දරනේ බොරු කියපු ලාංඡනේ. දන්නෝ දනිති නොදන්නෝ රවති බොරු කියපු ලාංඡනේ මේ ආරාධනය මං හිතන්නේ මේ ලාංඡනේ මේ චූටි තෑග්ගකට සීමා කරන්න බෑ. අම්මේ තාත්තේ සමහර විට මගේ ස්ටේටස් බලන කට්ටිය ෆොටෝස් දකින්නදී මෙතන ඉන්න 25ක් විතර කට්ටිය එක පැදුරකට වට වෙලා කෙහෙල් කොළ දෙකක් ගොතාගෙන දාලා මඤ්ඤොක්කයක් එක්ක බත් එකක් කාලා පොලොස් කියලා හිතාගෙන කොහිලාල කාලා පොලොස් කියලා හිතාගෙන කොහිලාල කාලා තව පොලොස් තියනවාද කියලාත් ඇහුවා. පස්සේ තමයි දන්නේ කොහිලා තමයි කාලා තියෙන්නේ කියලා. 25ක් විතර වට කරගෙන හොඳ අත්දැකීමක් දුන්නා. ගාමන්ට් ෆැක්ටරි එක වගේ පොලිමට තියාගෙන එහාට යනවා රෝල් කරගෙන මෙහාට යනවා රෝල් කරගෙන මෙතන ඉන්න චූටි සෙට් එක තමයි මම හිතන්නේ වැඩියෙන් ඇලෙවි ලොකු කට්ටිය කරේ සින්දු දාගෙන සින්දු කියපු එක. හරි එහෙනම් ඊට වඩා කතා කියන්න දෙයක් නැහැ. තෙවන ස්ථානයේ ලාංඡනය පරවි නිවාසය එන්න නායකයා නායිකාව පොඩි දෙන්නෙකුත් එන්න කියලා මම ආරාධනා කරනවා එන්න. එන්න මනෝද්‍යා ලාංඡනයේ දෙවන ස්ථානය මයුර නිවාසය එන්න කියලා ආරාධනා කරනවා. බැච් එක හදන්න සහාය දුන්න කට්ටිය ටික නායකයා නායිකාව ගුරුවරු ටික කවුරු හරි එන්න ඇවිල්ලා වේදිකාවට ඇවිල්ලා අපේ හාමුදුරුවෝගේ අතින්ම සහතික ටික ලබා ගන්න කියලා ආරාධනා කරනවා. මේක නම් මම හිතන්නේ දවස් 15ක් විතර හදන්නදී මම හිතන්නේ ඉරටු කූරු 4ක අරගෙන ඒ 4 වටේට මොනවද සැනල් ලණු ඔතලා ඒ සැනල් ලණු වටේට තව මොකද්ද මම දන්නේ ප්‍රේම් එකක් ගහලා ඒ ප්‍රේම් එක ඉස්සරහින් තවත් මොනවද ලියලා කරන්න තියෙන જાති ඔක්කොම කරලා අවසානයේ නැත්තේ ඇම්බැක්කේ ලී කැටයන් ටික විතරයි නයි නිවාසේ බැච් එක හදලි වෙලා බලද්දි ගෙදර යනකොට පොලිමට ඉන්නවා නිකන් කවුද කට්ටිය වගේ ලාංඡනය කර මේ ලාංඡනේ හදන ළමයි ටික. හරි ඉතින් ඊට වඩා වැඩි විස්තර ප්‍රශස්ති ගායනා ඕනේ නැහැ. අපි ගෙන්නමු ලාංඡන ප්‍රථම ස්ථානය හංස නිවාසය එන්න වේදිකාවට. මම හිතන්නේ වැඩිපුර මහන්සි වෙන විශ්ව නිවාග්ය ඔබත් එන්න වේදිකාවට දෙනෙත් එන්න. නායකයා නායිකාව සමග වේදිකාවට එන්න. ඔබගේ කෑම ටික ලබා ගන්න. කෑම තමයි ඉතින් බෙදා හදාගෙන කන්න තියෙන්නේ. පළවෙනි ස්ථානය ගත්ත හින්දා කියනවා එහෙම නෙමෙයි. ඕකේ රස දෙයක් මොන හරි තිබ්බොත් දෙවෙනි ස්ථානය ගත්ත කට්ටියට ටිකක් දෙන්න ඕන. රයිට්. ඊට පස්සේ